හයි ගයිස් හයිබ්‍රිඩ්වන් අද අපි කතා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ ෆ්‍රාඩෝ එකේ ගිය බොක්ස් එක ගැන. ගොඩක් වෙලාවට අපේ ආයතනයට එනවා ෆ්‍රාඩෝ රිපෙයාරින් වලට. මේ එන අතරේ අපි ගොඩක් වෙලාවට දකිනවා මේ ගිය බොක්ස් රිපෙයාරින් වලට ගොඩක් අය අපි ගාවට එනවා. ඉතින් මේකෙදි බැලුවහම මේ ෆ්‍රාඩෝ වල ගිය බොක්ස් එකේ ඩැමේජස් වෙන්න ගොඩක් වෙලාවට හේතු වෙන්නේ ඒගොල්ලොම කරන වැරදි. ඒගොල්ලොන්ගෙම තියෙන නොසැලකිලිමත් භාවය. තමන්ගේ වාහනේට ආදරේ නම් අපි වාහනේ ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. යම් දේවල් තියෙනවා අපි ඒ ගැන සැලකිලිමත් තුන් නැත්තම් වාහනේ ඩැමේජ් වෙන්න පුළුවන්. ෆ්‍රාඩෝ වල ස්පෙෂලි ගොඩක් වෙලාවට මේ තමන්ගේ වැරදි නිසා ගියර් බොක්ස් එකේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මුලින්ම මතක් කරන්න ඕනේ හයිබ්‍රිඩ් 1 කියන්නේ ගියර් බොක්ස් රිපෙයාරින් වලට හොඳම තැනක්. ෆ්‍රාඩෝ වල මේ වගේ ඕනිම වාහනේ ගියර් බොක්ස් රිපෙයාර් එකට ගොඩක් හොඳ තැනක්. ඒක නිසා අනිවාර්යෙන් මතක තියාගන්න ගියර් බොක්ස් එකේ ප්‍රශ්නයක් ආවොත් හයිබ්‍රිඩ් 1 අපි ගාවට අරගෙන ආවොත් කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩි මුදලක් වියදම් වෙන්නේ නැතුව ඔබට ගියර් බොක්ස් එකේ රිපෙයාර් කරගන්න පුළුවන්. හරි අපි එහෙනම් යමු බලන්න මොකද මේ ෆ්‍රාඩෝ වල ගියර් බොක්ස් වල ප්‍රශ්න එන්නේ කියලා බලන්න. ගොඩක් වෙලාවට අපි වාහනේ ගියර් බොක්ස් එක ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. ගියර් ඔයිල් එක ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. අපි ගොඩක් වෙලාවට හිතන්නේ එන්ජින් ඔයිල් එක ගැන විතරයි. හැබැයි ගියර් ඔයිල් එකත් හරි වෙලාවට හරි කාලෙදි මාරු වෙන්න ඕනේ. මේ ගියර් ඔයිල් ගැන කතා කරනකොට ගියර් ඔයිල් එක හැම වාහනයකම එකම ඔයිල් එක පාවිච්චි කරන්න බෑ. වාහනෙන් වාහනයට ඔයිල් එක මාරු වෙනවා, වෙනස් වෙනවා. අපි හරි ගියර් ඔයිල් එකක් මාරු කරගන්න ඕනේ සහ හරි කාලෙදී මේ ගියර් ඔයිල් එක මාරු කරගන්න ඕනේ. එහෙම නැත්නම් ගියර් බොක්ස් එකේ ලොකු ප්‍රශ්න වලට ඔයාලට මූණ දෙන්න වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ගියර් මාරු කරද්දී ඔයගොල්ලන්ට දැනුණොත් මොකක් හරි ප්‍රශ්නයක්. ඒ කියන්නේ වෙනදට වඩා පොඩි වෙනසක් මේ ගියර් එක මාරු වෙද්දී දැනෙනවා, වෙනස් සද්දයක් දැනෙනවා කියලා දැනුණොත් ඔයාලට වැඩි දවස් වාහනේ යූස් කරන්න එපා. ඔයගොල්ලෝ කරන්න ඕනේ ඉක්මනින්ම වාහනේ තියෙන ගැටලුව මොකද්ද කියලා හොයන්න. හරි කාර්මිකයෙක් ගාවට ගිහිල්ලා හරියට ඒ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න. ඉතින් මේ වගේ වෙලාවට හයිබ්‍රිඩ් 1 අපි ගාවට ආවොත් ඔන්න ඒ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. මොකද ගියර් බොක්ස් එකේ ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ගියර් එක මාරු කරනකොට ඔයගොල්ලන්ට වෙනස් විදියට දැනේ, වෙනස් ශබ්දයක් එයි. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට ගියර් ස්ලිප් වෙනවා නම් ගියර් එකට දාලා ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ඔටෝ වාහනයක D එකට දාලා අපි වාහනේ පිකප් කරද්දී වාහනේ අපිට කම්ෆර්ටබල් විදියට ඉස්සරහට යන්න ඕනේ. හැබැයි සමහර අවස්ථාවල ඔයගොල්ලෝ දකින්නම ඇති වාහනේ D එකට දාලා ඔයගොල්ලෝ පිකප් කරනවා, එන්ජින් එක පිකප් වෙනවා. හැබැයි වාහනේ ඒ සාපේක්ෂව ඉදිරියට යන්නේ නැහැ. ඉතින් මේ වගේ අවස්ථාවන් වලදී අනිවාර්යයෙන්ම ගියර් බොක්ස් එකේ ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා ටක් ගාලා ඉක්මනටම ගිහිල්ලා ගියර් බොක්ස් එක රිපෙයාර් කරගන්න සහ ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ටෝක් කන්වර්ටර් එක ගැනත් අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. මොකද ටෝක් කන්වර්ටර් එකෙන් තමයි ක්‍රෑම් ෂාෆ්ට් එකයි ගියර් බොක්ස් එකේ සම්බන්ධතාවය ඇති කරලා තියෙන්නේ. මේක ගැනත් සැලකිලිමත් වෙන්න. මේකෙත් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේකත් විසඳ ගන්න. මේ සම්බන්ධතාවය මත තමයි ඔයාගේ වාහනේ ඉදිරියට යනවද නැද්ද කියන එක අනිවාර්යයෙන්ම තීරණය වෙන්නේ. ඉතින් විශේෂම කාරණාව තමයි අපි ගිහිල්ලා සාමාන්‍යයෙන් ඔටෝ වාහනයක නම් අපි ගිහිල්ලා ටක් ගාලා වාහනේ නතර කළා අපි කෙලින්ම පාක් එකට දාලා තමයි වාහනේ එහෙම එන්නේ. සමහර වෙලාවට අපි හෑන්ඩ් බ්‍රේක් අදින්නෙත් නැහැ. අනිවාර්යයෙන්ම විශේෂයෙන් මතක තියාගන්න. ගොඩක් අය මේ ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. මොකද ගියර් බොක්ස් එකේ ප්‍රශ්නයක් ඇති වෙන්න තියෙන ලොකුම හේතුවක් තමයි ෆ්‍රාඩෝ තියෙන අය ගොඩක් වෙලාවට මේ දේ කරනවා. ඔයාගේ වාහනේ තැනක නතර කරාට පස්සේ මුලින්ම වාහනේ නිව්ට්‍රල් කරන්න. නිව්ට්‍රල් කරලා හෑන්ඩ් බ්‍රේක් එක අදින්න. ඉන් පස්සේ ඔයාගේ වාහනේ පාකින් එකට දාන්න. මොකද ඔයා වාහනේ නතර කරපු ගාම ගියලා ඔයා පාකින් එකට දැම්මොත් ඔයාගේ වාහනේ මුළු වේට් එකම අල්ලගෙන ඉන්නේ ගියර් බොක්ස් එකෙන්. හැබැයි ඔයා නිව්ට්‍රල් කරලා හෑන්ඩ් බ්‍රේක් ඇදලා ඔයාගේ වාහනේ නතර කරොත් ඊට පස්සේ පාකින් එකට දැම්මොත් එතකොට හෑන්ඩ් බ්‍රේක් එකේ තමයි මුළු වාහනේ වේට් එක තියෙන්නේ. එතකොට ගියර් බොක්ස් එකට එන වේට් එක අඩුයි. ඒ කියන්නේ ඔයා ගියර් බොක්ස් එකේ කාලය පවතින කාලය ගොඩක් දීර්ඝව ඔයාට රිපෙයාර් එකක් නැතුව පාවිච්චි කරගන්න පුළුවන්. සමහර වෙලාවට තවත් අය කරන දෙයක් තමයි සාමාන්‍යයෙන් මේක නම් කරන්නේ ගොඩක් වෙලාවට මැනුවල් වාහනයක් යූස් කරලා ඔටෝ වාහනයකට ආපු කෙනෙක් සාමාන්‍යයෙන් මැනුවල් වෙන වාහන පාවිච්චි කරලා ඔටෝ ෆ්‍රාඩෝ එකට වගේ ආවම ගොඩක් අය කරන දෙයක් තමයි වාහනේ සාමාන්‍ය වෙලාවට නිකන් වෙලාවට වාහනේ ඉස්සරහට යද්දි ඔයාගේ වාහනේ ඔයා නිව්ට්‍රල් එකට දාලා වාහනේ හැම යන්න දෙනවා. හැබැයි මේ දේ කවදාවත් කරන්න එපා. මොකද ඔයාගේ වාහනේට ඔයාගේ ගියර් බොක්ස් එකට වෙන්න පුළුවන් ඩැමේජ් එක වැඩි මෙන්න මේ වගේ දේවල් කරාට පස්සේ. ඒක නිසා ඔයා වාහනේ යනවා නම් ඔයා D එකේ යනවා නම් D එකේම යන්න. ඔයාට වාහනේ නිකන් ඉස්සරහට යන්න අවශ්‍ය නම් නිව්ට්‍රල් කරන්න එපා. ඔයා ඇස්ලේටර් එකෙන් කකුල අරගෙන ඉන්න. එතකොට වාහනේ ඉස්සරහට යනවා. කවදාවත් නිව්ට්‍රල් කරන්න යන්න එපා. ඔටෝ එකක විශේෂයෙන්ම නිව්ට්‍රල් කරලා වාහනේ ඉස්සරහට යන්න දෙන්න එපා. ඒක වාහනේ ගියර් බොක්ස් එකට ලොකුවට බලපෑම් ඇති කරන දෙයක්. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්න නිසා අපි දකිනවා ගොඩක් වෙලාවට ෆ්‍රාඩෝ වගේ වාහනවල එනවා ගියර් බොක්ස් එකේ ප්‍රශ්න. ඒක නිසා ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ වගේ වැරදි කරන්න නැතුව ඔයගොල්ලෝගේ වාහනේ පාවිච්චි කරන්න. එහෙම වැරදි කරා නම් අද ඉඳලා ඒ වැරදි නවත්තන්න. එහෙම වැරදි කළා ඔයාගේ වාහනේ මොකක් හරි ගැටලුවක් ඇති වෙලා තියෙනවා නම් ගියර් බොක්ස් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ගියර් වැටෙද්දී ඔයාලට වෙනදට වඩා වෙනස් විදියට දැනෙනවා නම් හයිබ්‍රිඩ් 1 අපේ නම්බර් එක තියෙනවා. දැම්ම කතා කරන්න. දැම්ම කතා කළා ඔයාගේ වාහනේ වගේ ෆ්‍රාඩෝ එකේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න අනිවාර්යයෙන්ම
ඉතින් එහෙම වුණොත් ඔයාලට වාහනේ දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ගියර් බොක්ස් එකක් වගේ දෙයක් ගලවන්න දෙද්දි හරි අත්දැකීම් තියෙන සහ ඒ පිළිබඳ හොඳ දැනුමක් තියෙන කෙනෙක්ට විතරක් ගලවන්න දෙන්න. හොඳ ආයතනයකට විතරක් ගලවන්න දෙන්න. එහෙම නැති වුණොත් ඔයාගේ වාහනේ තියෙන ගැටලුව දෙගුණ තෙගුණ වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම හයිබ්‍රිඩ් වන් අපි වගේ තැනකට ඇවිල්ලා ඒ දේ කරගන්න කියලාත් මතක් කරනවා. එහෙනම් මෙච්චර දවසක් ඕගොල්ලෝ ඔයාගේ වාහනේ ගියර් බොක්ස් එකේ මේ වගේ ප්‍රශ්න ඇති වෙන දේවල් කරා නම් ඔන්න අද ඉඳලා ඒ දේවල් කරන්න එපා. හයිබ්‍රිඩ් වන් අපි ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා ඔයාගේ ගියර් බොක්ස් එක හරියට පාවිච්චි කරන්නේ කොහොමද කියලා. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.